වාසය ගැසීමේ කරුණ අපි සිදු කරන්නේ. ශබ්ද සංනිවේදනයේ පිළිබඳව කතා කරද්දී අපි පින්කමක් කරද්දී පෙරහැරක් කරද්දී මේ ආතත විතත විතතා
අවස්ථාව අපේ ආදරණීය දරුවන්ගේ අවස්ථාව තමයි
වෙනවා. ඔහු අනුරාධපුරේ රටේ දෙකට ගමන් කරලා සියය වාසභූමිය තෝරා ගන්නවා. වාසභූමිය ඉදි කර ගන්නවා කියන කාරණය. උදාලා මේ දරුවෝ ඔයාලත් මේ පැත්තට එන්නකෝ ළමයි මේ පැත්තට එන්න ඕ මේ පැත්තෙන් ඇවිල්ලා බලන්න Thank you.
Thank you.
ලියුතුලි නර්තනයෙන් පසුව විහාරස්ථානයේ ඇතුළු වන කණ්ඩායම පිළිබඳව අපි නිවැරදි කිරීමකුත් සිදු කළා. ඉතාමත්ම තැන්පත් ලීලාවෙන් නෙළුම් මල් මිට අතෙහි වැගෙන ඒ ගමන් කරන්නේ විහාරස්ථානයේ ශ්‍රී ආනන්ද දාම් පාසලේ භක්තිගීත කණ්ඩායම ඉදිරිපත් වූ පිළිස හැටියට අපි නිවැරදි කිරීමක් කළා. අපි අපේ නිවැරදි කිරීම නියමෝදේ සිදු කරනවා. ඒ පිළිස තමයි මේ විදියට නෙළුම් මල් මිටක් අතට අරගෙන මෙතන හැරී ගමන් කරන්න යෙදුනේ. ඕනොත් මේ මොහොතේදී ප්‍රධාන වාහන කලින් විහාරස්ථානයට ඇතුළු. ප්‍රධාන වාහල් කඩෙන් විහාරස්ථානයේ
පුරුවක් වටියක් වගේ හදලා මංගල්‍ය දක්වා සදාතුක කරඬු වහන්සේ අර පරිස්සමෙන් ඔබ වහන්සේලාගේ බාරේ තැන්පත් කරගෙන රැක ගන්නා ලෙසට. ඒ වගේම අද පස්වරුවෙන් ආරම්භ කරන්නට යෙදුණු පෙරහැර මංගල්‍ය කටයුතු මේ මොහොතේ නිර වශයෙන් නිමා කරපු බවට ඔබ වහන්සේලාට নমස්කාර පූර්වක දන්වා සිටිනවා. සාලිය මහා පෙරහැර මංගල්‍ය නිමාවට පත් කරමින් සදහාතුක කරදුන් වහන්සේ අභියස මහා සංඝරත්නය තැන්පත් වෙලා බස්නායක නිලමේතුමන් ඇතුළු පෙරහැරට සහභාගී වුණු සියලුම දෙනාටත් මේ පෙරහැර මංගල්‍ය සංවිධානය කරපු සියලුම දෙනාටත් විශේෂයෙන් මෙහි නිර්මාතෘ මන්නාරම් හන්දිය ත්‍රිසාලිය මහා විහාරයේ විහාරාධීශ්වර ලෝලුවාගොඩ කුසල රතන නායක ස්වාමීන් වහන්සේට මේ මහා පෙරහැර මංගල්‍ය සංවිධානය කරපු මේ වෙනුවෙන් මහත් දායකත්වයක් ප්‍රධාන වශයෙන් ලබා දුන්න සිරිසුමන ත්‍රිපිටක ධර්මායතන විදර්ශනා පිරිවෙනේ පරිවේනාචාර්ය දේශීය විශේෂඥ වෛද්‍ය කැලෑගම රතන විසුද්ධි වෙදහාමුදුරුවන් වහන්සේටත් ඒ වගේම තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ අධිපති ගරු කටයුතු අපේ චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේට පේමඩුව රජමහා විහාරයේ විහාරාධිපති ගරු කටයුතු අපේ සුමංගල නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ ප්‍රදේශයන්හි විහාරස්ථානයන්හි අධිපතිත්වය දරන මේ මහා පින්කම වෙනුවෙන් ආශිර්වාද එකතු කළ උදව් කර උපකාර කළ සියලුම වන්දනීය පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් විශේෂයෙන් ශාසන ආරක්ෂක බල මණ්ඩලය ඒ වගේම විශේෂයෙන් විලච්ඡ්‍ය මහ විලච්ඡ්‍ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට රාජ්‍ය ආයතන රාශියක් මේ වෙනුවෙන් උදව් උපකාර කළා. ඒ සියලුම ආයතනවල සක්‍රියව මේ කටයුතු සිදු කරගන්න උදව් උපකාර කරපු සියලුම දෙනාට ඒ වගේම මේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පහසුකම් සලස්වා දුන්න සියලුම අංශ සිහිපත් කරලේ හැම දිනාටම ගෞතම බුදු සසුන සිංහල ජාතිය මේ රට ජාතිය ආරක්ෂා කරන මේ රටේ ශ්‍රීමත් ජනාධිපතිතුමන් අගමැතිතුමිය ඇතුළු සියලුම රාජතාන්ත්‍රික ප්‍රභූවරු සිහිපත් කරලා අද මේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පැමිණි සියලුම සම්භාවනීය පිරිත් සිහිපත් කරලා මේ කටයුතු විචිත්‍රවත් සිදු කරගන්නට සහයෝගය දක්වපු ඒ නැටුම් ශිල්පීන් ඒ තරගකරුවන් ඒ පුහුණු කරුවන් හැමදෙනාම සිහිපත් කරලා ලෝකයකට මේ පෙරහැර මංගල්‍ය දැක බලා ගන්න අවස්ථාව සලස්වා දුන්න අපේ මාධ්‍යවේදී කල්යාණ මිත්‍ර පිරිස සිහිපත් කරලා මේ පෙරහැර මංගල්‍ය බොහෝ දිනාට විස්තර සවිස්තරව සහිතව ශ්‍රවණය කරන්ට තොරතුරු දැනගන්නට පහසුකම් සලස්වා දුන්න ඒ මාධ්‍යවේදී පින්වත් පිරිස සිහිපත් කරලා ඒ වගේම විචිත්‍රවත් මේ පෙරහැරේ සදහාතුක කරඬුන් වහන්සේ වැඩමු ඒ අස්තිරාජයාව සිහිපත් කරලා මේ හැම දිනාගේම ජීවිතවලට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ මහා මංගල්‍ය තුලින් අත්පත් කරගත්තා වූ සියලු පින් දසදහසක් සක්වල කෝටි ලක්ෂයක් සක්වල අනන්ත සක්වල සියලු දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු නාග රාජවරු යක්ෂ රාජවරු මතු බුදුවන බුදුගුරුතුමන් වහන්සේලා සිහිපත් කරමින්
මේ පළාත්වලට ග්‍රාමයන්ට අධිග්‍රහිත ග්‍රාමවාසී අරණ්‍යවාසී පර්වතවාසී රටවාසී ලෝකවාසී ලෝකපාලක භූමාටු ආදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරමින් සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින් මේ මොහොතේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරණං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඒතේන සච්ච වංචේන පාසුතං රතනත්තයන් ඒතේන සනත්තයන් යං කිංචි විත්තං ඉදවාහුරං වාසග්ගේසු දෙනාට අපි ඉතාමත්ම සුවිශේෂී වූ පින්කමක අවසානය තමයි මේ විදිහට සම්ප්‍රාප්ත කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඔබ මීට පෙර දැක්ක ඒ දැවැන්ත පෙරහර මංගල්‍යයේ අවසාන අදියර. ඉතින් මේ ශ්‍රී සාලියවනාරාමයේ විහාරස්ථානයේ ඉතින් මේ දැවැන්ත කටයුතු අවසානයේදී අපේ ගෞරවනීය සාලියවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක හඳුරෝ ඒ වගේම අපේ කැලේගම රත්න විසුද්ධි පොඩි විදාහඳුරෝ අපිත් එක්ක එකතුලා ඉන්නවා. මේ දිනම අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒ හේතුව පිළිබඳව කතා බහ කරන්න මම මුලින්ම අවසර ප්‍රාර්ථනා කරන අපේ කැලේගම රත්න විසුද්ධි පොඩි විදාහඳුරෝගෙන් අපි හඳුරන්නේ අපි මේ කටයුත්ත සංවිධානය වීම පිළිබඳව විශේෂයෙන්ම මේකේ සංකල්පය සහ ගෞරවනීය අනුශාසකත්වයේ අපේ ගෞරවනීය විහාරාධිපති නායක හඳුරෝ මම උන්වහන්සේට හැරෙන්න කලින් කැලේගම රත්න විසුද්ධි පොඩි විදාහඳුරෝගෙන් දැනගන්න කැමතියි අපි හඳුරන්නේ ඔබ වහන්සේ මේ පින්කමට සම්බන්ධ වෙන්නේ කොහොමද? එතම අපේ ජනපතේතු නායක හඳුරෝ අපි දීර්ඝ කාලයක් ඇසුරු කරනවා. ඉතින් උන්වහන්සේ විශේෂයෙන්ම අපිට පුංචි කාලේ ඉඳන් අවවාද අනුශාසනා කළා. ඉතින් උන්වහන්සේගේ සංකල්පයක් මත මේ ගමට මේ ප්‍රදේශයට ඒ වගේම මේ ස්ථානයට ආශිර්වාද කරලා මේ උතුම් වූ පෙරහැර මංගල්‍යය සිදු කළා. කොට අපිට හැකියාවෙන් මේකට මූල්‍යමය දායකත්වයක් ලැබුවා. විශේෂයෙන්ම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා බොහොම කෙටියෙන් කාලය අනුව අපේ මේ සෑම කටයුත්තක්ම සිදු කරන්නේ අපි දීර්ඝකාලීනව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ වගේ පින්කම් කරනවා. කොට අපි කලින් වීඩියෝ එකක් දැම්ම අපේ දසතෙන් අපේ සංගීත මහත්තයා අපි සෙනසුරු මාරුවට නාරනන්දන විශ්නුරාජිතල එකකින් අපිට ලැබිච්ච මුදල් තුලින් අපි මේ විහාරස්ථානයේ කටයුත්තට උදව් කළා. ඒ වගේම දහම් පාසල් දෙකකට පොළොන්නරුව ඇලයාපත්තුව ඒ වගේ ප්‍රදේශවල උදව් කළා. ඒ වගේම මේ වසරේ මාර්තු මාසෙත් අපි තුන්මහල් සංඝාවාසයකට මුදල් තියෙනවා 24 වෙනි දින. ඒකට මේවා අපි කරන්නේ ඇත්තටම අතහැරීම කියන එක මම හැමදාම කියනවා මට ලැබෙන දේවල් ශාසනීය වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් මේක දැකලා බලලා සතුටු සිත් උපදවාගෙන ඔබ මේකින් අනුමෝදන් කරගන්න කියලා පිළිගන්නවා. හොඳයි. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ ගෞරවනීය කැලේගම රත්න විසුද්ධි පොඩි දාන්තරෝ මීට පෙර කරපු ඒ තෙල් සෑදීමේ කටයුත්ත, ඒ වගේම තෙල් ලබා දීමේ කටයුත්ත සමග අපේ අතර එකතු කරගත්ත ඒ මුදල් වලින් තමයි මේ පින්කම සිදු කරා කියන එක පැහැදිලිව සඳහන් කරන්නේ. මම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මේ පැත්තට
යොමු වෙන අවසරය අපේ හඳුනන්නේ මම වහන්සේගෙන් දැනගන්න කැමති මේ විහාරස්ථානයේ කෙටියෙන් මේ අතීතය සහ මේ වහන්සේගේ අනාගත බලාපොරොත්තු වීම. අපේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ මහවිරච්චිය මන්නාරම් හන්දියේ විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ ශ්‍රී ශාලිවනාරාමයේ අපේ විහාරස්ථානයේ තුල ශ්‍රී සද්ධාරාංශි ධර්මායතන විදර්ශනා මූලික පිරිවෙන් ආයතනයක් පවත්වාගෙන යනවා. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 29ක් පමණ නිවාසිකව වැඩ වාසය කරනවා. ඒකට මේ විහාරස්ථානයේ මූලික කරගෙන මහලක්ෂ්‍ය භෝජනපදයේ තුල පන්සලෙන් ගමට යන තේමාවෙන් බොහෝ ශාසනික සමාජීය ආධ්‍යාත්මික මෙහෙවර සිදු කරගෙන යනවා. ඒතකොට මේ 56 පමණ ආරම්භ කරන්නට යෙදුණු මේ විහාරස්ථානයේ වර්තමානයේ වෙනකොට ඉතාමත් ආලෝකමත් පිළිමක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් අපි මම මේ ස්ථානයට සම්බන්ධ වෙන 2008 වසරේ යුද්ධයේ තියෙන කාල පරාසය තුළ තමයි මේ පන්සල හමුදා කඳවුරක් විදිහට තමයි යුද්ධ පන්සලයි හමුදා කඳවුරයි එකට එතෙන් ඉඳලා අපි වර්තමානයේ පිරිවෙන් ආයතන ඒ වගේම අර සිහිපත් කළ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන අධ්‍යාපන ඒ අවශ්‍ය පහසුකම් සලසා දෙන අපේ හඳුනන්නේ දැන් මම වහන්සේගෙන් දැනගන්න අදටදී ආමන්ත්‍රණ විශාල වීමක් මේ පින්කම පිළිබඳව අපේ මගේ ශාසනික ජීවිතේ ලබපු තාමත් සතුටුදායකම ආධ්‍යාත්මික සේවයක දිනේ තමයි අද මැදිපුර පසළොස්වක බොහෝ දවස සාලිය මහා පෙරහැර මංගල්‍යයේ මහවිලක්කේ ගෝජනපදී සියලුම බෞද්ධ ජනතාව මෙම පෙරහැර මංගල්‍ය සමග ඒකාන්තිත වන්නට යෙදුණා. එය අපි මුතුමාලා සියසින් දැක්කා. මම ගොඩාක් සතුටටපත් වෙනවා. මේ වගේ ශාසනීය යහපත වෙනුවෙන් ශාසනීය ආලෝකය වෙනුවෙන් අපිට ඒ වෙනුවෙන් අවවාදන් ශාසනා සිද්ධ කරන්න ලැබීම පිළිබඳව. හොඳයි අපේ අඳුරනේ දැන් අපි දැක්කා මේ විහාරස්ථානයේ යම් වහන්සේ විශාල වූ වැඩ කොටසක් කරනවා. ඔබ වහන්සේට ඉදිරියේදී විශේෂයෙන්ම අපේ දසක ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව ඒ වගේම සමාජ මාධ්‍ය නරඹන බොහෝ පින්වතුන් ඉන්නවා. ලංකාවේ වගේම දේශ විදේශ වල වාසය කරන ඒ උදවියට යම් මොනවා හරි මෙහෙයක් කරන්න මේ ශාසනය වෙනුවෙන් ඒ වගේම ඔබ වහන්සේලා කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් යම් උදව්වක් උපකාරයක් කරන්න කැමැත්තෙන් ඉන්නවනම් ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ මොකද්ද ඒ උදවියට කියන පණිවිඩය ඒ වගේම ඔබ වහන්සේගෙන් සරලව දැනගන්න කැමතියි මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබ වහන්සේගේ අනාගත බලාපොරොත්තු. අපේ විහාරස්ථානයේ ඇත්තටම පන්සලෙන් ගමට යන තේමාවෙන් තමයි අපි මේ මෙහෙවර සිද්ධ කරන්නේ. අපේ විහාරස්ථානයේ කිසිම තැනක ඉන්කටයක්වත් කියලා නැහැ. නමුත් අපි අපිට ඉන්න පවුල් 130ක් විතර ඉන්නේ මගේ විහාරස්ථානයේ දායකත්වයේ දරන. ඉතින් ඒ අයත් එක්ක තමයි අපි මේ බාහිර දූත ශාසනික සේවාව සිදු කරන්නේ. විශේෂයෙන් දෙස් විදේශ දායක පින්තුන්ට සිහිපත් කරන්නට ඕනි 56 හදපු පූජනීය ස්ථාන විශේෂයෙන් විහාර මන්දිරේ ඒ වගේම අපි මේ අද කතා බහ කරන මේ ධර්මශාලාව ආදී කොටගත් මේවා දැන් අබලන් තත්ත්වයෙන් තිබෙන්නේ. ඒතකොට මේ දේවල් නැවත සකස් කිරීමට අවශ්‍ය වෙනවා. අපේ ප්‍රධානම අරමුණ මේ විහාරස්ථානයේ මූලික කරගෙන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 109 ශාසනයට පූජා කිරීම දැනට 29 නේවාසිකව වැඩ ඉන්නවා. ඉතින් ධර්ම පිරිවෙන් ශාලාව ඒ වගේම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන නේවාසික කුටි සකස් කර ගැනීම ආදී මේ කටයුතු වලට ඒ වගේම මේ විලච්චේ ගෝ ජනපදයේ තිබෙන පැරණිම පුරාණ විහාරස්ථානය අපේ ඒ විහාරස්ථානයේ දැන් අබලන් තත්ත්වයේ තියෙන බිත්ති තුතුරල රැස්තර දෙමිනෝ ඒ විහාර මන්දිරය
අලුත් අධ්‍යා ප්‍රතිසංස්කරණ කටයුතු කරගන්න අවශ්‍යයි. ඉතින් මේ දේවල් පිළිබඳව දැකලා බලලා සතුටටපත් වෙලා අපිට මේ කටයුතු සිද්ධ කරගන්න මේ භෞතික වශයෙන් ඒ අවශ්‍ය කරන ගොඩනැගිලි ටික සකස් කර ගැනීම පූජනීය ස්ථානයේ අවශ්‍ය දායකත්වය ලබා දෙන්නට කියලා බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. හොඳයි. ඔන්න මම හිතන්නේ ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට වගේම ඔබ අන්‍යාගමික වුණත් ඔබට යම් කැමැත්තක් තියෙනවා නම් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කරනා වූ මෙහෙවර වෙනුවෙන් යම් පින්කමක් සදහසිතින් ඔබට මේ කරන්න ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් මෙහෙවරක් කරන්න, යම් සේවාවක් කරන්න ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. එhmenan අපේ කතාව අපි අවසන් කරමු අපේ අඳුරනේ. මොකද ඔබ වහන්සේලා දෙන්නම ඉතාමත්ම මේ සමාජයලා ඉන්නේ. මොකද මේ වැඩ කටයුත්ත සුවිශේෂී වැඩ කටයුත්ත මම දන්නේ මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ටිකක් අපි කියන්නේ අර දුෂ්කර ඒ වගේම යම් කටයුතු මේ ගම්මානයක් ආශ්‍රිතව මොකද එක පැත්තකින් විල්පත්තුව මේ ජාතික වනෝද්‍යානයේ මැදේ තමයි මේ විහාරස්ථානය ඒ වගේම විශේෂයෙන්ම වනාලින්ගෙන් නිරන්තරයෙන්ම විවිධාකාරයේ ප්‍රශ්න එක්කත වෙන විහාරස්ථානයක්. ඉතින් ඒ එවන් වූ පරිසරයක තියෙන විහාරස්ථානයක මෙවන් වූ සුවිශේෂී පින්කමක් කරාට වහන්සේලාට දෙවින් පින් අපේ අඳුරේ අපි දැක්කා වහන්සේලා කැප වෙලා තියෙන විදිය විශේෂම අපේ නායක හඳුරෝ දුවමින් පණිමින් මේ කටයුතු සංවිධානය කරපු ආකාරය අපි දැක්කා. වහන්සේලා දෙවින් පින් අවසරය අපේ අඳුරේ අපි කතාව මාඩපත් කරමු. ඒ වගේම ඔන්න ඔබට අවස්ථාව තියෙනවා එහෙනම් යම් උදව්වක් කරන්න. ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් අපි දුරකථන අංක සඳහන් කරනවා ස්වාමීන් වහන්සේලාගේ ඒ දුරකථන අංක වලට කතා කරලා ඔබ කෙලින්ම සම්බන්ධ වෙන්න අපි අතරමැදිව හිටියට කවුරුත් සම්බන්ධ වෙන්නේ නැහැ. ඔබට අවස්ථාව තියෙනවා කෙලින්ම ස්වාමීන් වහන්සේලා කතා කරලා ඔබ කැමති දියා ඔබට හැකිය ආකාරයකින් උදව් කරන්න. එහෙම නැත්නම් අපි කතාව නිමාඩපත් කරමු. අද දවසේදීත් මෙවන් වූ සුවිශේෂී කටයුත්තකට මූල්‍යමය දායකත්වයේ දක්වපු අපේ කලේක රතන විසුද්ධි පරිවිදාන්තරට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අවසරයි අපේ අඳුරනේ. ඒ වගේම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ශාසනික කටයුතු මේ අවුරුද්ද විතර නෙවෙයි ලබන අවුරුද්දටත් මෙවන් වූ පෙරහරක් අපිට සජීවීව දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි ඒකත් ඉෂ්ට කරනවා කියන පොරොන්දුව මත අපි කතාව නිමාඩපත් කරනවා. ඔබ දෙන්නගෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා.